මම ඔයාලට ගෙනියන ඉතාලිය පිළිබඳව විස්තර ඉතාලිය මොකද්ද වෙන්නේ මේ 2024 2025 ඉතාලි වීසා පිළිබඳව ඒ දේවල් ගැන තොරතුරු තමයි මම ඔයාලට මගේ channel එකෙන් ගේන්නේ. ඉතින් තවමත් මගේ වීඩියෝ එක like කරලා නැත්නම් comment කරලා නැත්නම් like කරලා comment කරලා යාළුවන්ට share කරන්න. ඉතාලිය වෙන හැම දෙයක් ගැනම මම ඔයාලත් එක්ක ඉදිරියේදී බෙදා ගන්නවා. ඉතින් මම අද ආවේ දැන් ඔයාලා හැමෝම දන්නවා එකම කතන්දරේ හැමදාම කියන්න ඕනේ වෙනද වගේම මම වෙනදත් කියන්නේ මේ 2025 ඉතාලි විසා කොළ නීතියක් ආවා. ආවේ පෙබරවාරි 5 ස්පොන්සර් වලට ආවා. පෙබරවාරි 7 ගෙවල් වල වැඩ කරන අයට වයසක බලා ගන්න අයට ඒක ඩොමස්ටික් වීසා ආවා. පෙබරවාරි 12 වතු වීසා ආවා. ඉතින් ඔය දවස් තුනටම ක්ලික් ඩේ එකට හැමෝම නොවැම්බර් 30 ඉල්ලුම්පත් දාපු අයට හැකියාව අයිදුම් කිරීමේ හැකියාව තිබුණා. ඉතින් කට්ටිය අයිදුම් කිරුවා. මේ වෙද්දි රිසිට් ලැබිලා තියෙනවා. 90%ක්ම මේ වෙද්දි රිසිට් ලැබිලා තියෙන්න ඕන. කියන්නේ කොහෙන්ද දැම්මේ, කවුද ඔයාලා ඔය ස්පොන්සර් කෙරුවේ, මොන පළාතෙන්ද දැම්මේ, අයිදුම්පත ඔන්ලයින් හරහා යොමු කරද්දී කීයටද ඇතුළත් උනේ කියන එක මේ හැමදේම සඳහන් වෙලා ඔයාලට වෙනම රිසිට් පතක් මේ වෙද්දි ලැබිලා ඇති කියලා හිතන තියෙනවා. සමහරක් අය නම් ලැබිලත් නැහැ කියලා කියනවා. ඔය ගොඩක් ඒජන්සි වලින් කරලා තියෙන එක ඒජන්සියක් කියනවා. ඒජන්සියෙන් දාලා තියෙන ගොඩක් අය ලැබිලා නැහැ කියලා කියනවා මේ වෙද්දි. මොකද්ද හේතුව කියන එක දන්නේ නැහැ. ඉතින් මම අද කියන්න ආවේ අලුත් නීතියක් ගැන. අලුත් නීතියක් කියන්නේ මෙච්චර කාලයකට තින් ක්ලික් ඩේ එකක් තිබ්බා. ක්ලික් ඩේ එකේ පෙබරවාරි 5 7 12 ඔය දවස් තුනේ ඉල්ලුම් කරන්න තිබුණා. දැන් රජයෙන් අලුත්ම නීතියක් ගෙනාවා මෙයාලා. පෙබරවාරි 17 ඉඳන් 2025 පෙබරවාරි 17 ඉඳන් 2025 දෙසැම්බර් වෙනකම්, ඒ කියන්නේ මේ අවුරුද්දේ අවසන් වෙනකම් දෙසැම්බර් 31 වෙනකම් ඔයාලට ක්ලික් ඩේ එකක් නැතුව වෙනම ඉල්ලුම්පත් පුරවන්න නැතුව ඕන වෙලාවක අයිදුම් කිරීමේ හැකියාවක් තියෙනවා කියලා කියන අලුත් නීතියක් අරන් ආගෙන ෆෝරි කෝටා කියලා කියන්නේ. ඒකට ෆෝරි කෝටා කියන්නත් පුළුවන්. ඒකට 2024 අවුරුද්දේ දේ ආවා. නමුත් ගොඩක් කට්ටිය ඉල්ලුම් කරුවට ඉතින් ගොඩ එහෙම ලේසියෙන් හම්බුනේ නැහැ. මේ පාරත් ඉතාලි රජයෙන් එයාලා කියලා තියෙනවා පෙබරවාරි 17 ඉඳන් දෙසැම්බර් 31 වෙනකම් ස්පොන්සර් ගැන කැටගරිස් තුනටම ස්පොන්සර් ඩොමස්ටික් වතු ඔය කැටගරිස් තුනටම ඉල්ලුම් කරන්න පුළුවන් කියලා. මේක හේතුවක් විදිහට එයාලා කියන්නේ. ඒ කියන්නේ මේ පාර එයාලා ක්ලික් ඩේ එකට ඉල්ලුම් කරන්න තිබිච්ච ප්‍රමාණය 100ට ගානකින් අඩු වෙලා තියෙනවා. කියන්නේ ස්පොන්සර් කරපු කට්ටිය ඉල්ලුම් කරුවන් අඩුවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. එයාලා ප්‍රමාණයක් කෝටායකට අවශ්‍ය ප්‍රමාණය කියලා තිබුණාට ඊට වඩා 100ට ගානක් අඩු වෙලා තමයි ඉල්ලුම් කරලා තියෙන්නේ. මොකද කලින් පාරවල වගේ හොරට කරන්න බෑ. හැමදේම බලලා නීත්‍යානුකූලව බලලා ස්පොන්සර්ලාගේ විස්තර හැමදේම බලලා ඉල්ලුම් කරපු නිසා මේ පාර අඩුවෙන් තමයි ඉල්ලුම් කරලා තියෙන්නේ. ඒක සම්පූර්ණ කරගන්න තමයි මෙයාලා මේ ෆෝරි කෝටා එක කියන්නේ 2025 දෙසැම්බර් වෙනකම්ම ඉල්ලුම් කරන්න පුළුවන් කියලා මෙයාලා කියලා තියෙන්නේ. ඒ නිසා තමයි මේකට කොහොමද ඉල්ලුම් කරන්නේ කියන්නේ ගොඩක් කට්ටිය ඔය මගේ විස්තර වගේක් අහලා තිබුණා. මේකට ඇත්තටම ලංකාවේ ඉන්න අයට ඉල්ලුම් කරන්න බෑ. මේකට ඉල්ලුම් කරන්න පුළුවන් ඉතාලියේ ඉන්න අයට පමණයි. ඉතාලියේ ඉන්න ලංකාවේ අයට ඉතාලි ජාතිකයින්ට තමයි මේ දෙකට ඉල්ලුම් කරන්න පුළුවන්. ලංකාවේ ඉඳන් ඉල්ලුම් කරන්න බෑ. කොහොමටත් ලංකාවේ ඉඳන් මේකට ඉල්ලුම් කරන්න හැකියාවක් නැහැ. ඒකට හේතුව ඉතාලියේ රැඳී සිටීමේ බලපත්‍ර නීත්‍යානුකූලව රැඳී සිටීමේ බලපත්‍රයක් තියෙන කෙනෙකුට මෙහි තියනවා හදාගන්න ස්පීඩ් එක කියලා එකක්. ඒ ස්පීඩ් එක හරහා තමයි එයාලා මේක ඔන්ලයින් ඇප්ලයි කරන්න, ඇප්ලිකේෂන් පුරවන්න ඇතුළත් වෙන්න ඕන ස්පීඩ් එක හරහා. ඉතින් ස්පීඩ් එකක් තියෙන්නේ ඉතාලි ජාතිකයෙකුට සහ ඉතාලියේ රැඳී සිටින නීත්‍යානුකූලව ඉතාලියේ රැඳී සිටීමේ බලපත්‍රයක් තියෙන කෙනෙකුට පමණයි මේකට ඉල්ලුම් කරන්න පුළුවන්. ඉතින් ලංකාවේ කෙනෙක් ඉන්නවා නම් ලංකාවේ ඉන්න අයගේ අඳුරන කට්ටිය ඉන්නවා නම් ඉතාලියේ ඒ මාර්ගයෙන් ඔයාලට මේ දෙයට ඉල්ලුම් කරන්න පුළුවන්. ඉල්ලුම් කරන්න නිකම් බෑ. ඉතින් ස්පොන්සර් වලට ඉල්ලුම් කරනවා නම් මේ ඉතාලියේ තියෙනවනේ ආයතන. ඒ කියන්නේ ස්පොන්සර් වලට ගෙන්නනවා නම් ඔය මෙහි කර්මාන්ත ශාලාවලට රියදුරාන්
එතකොට හොටෙල් ඉදිකිරීම් අංශය ඔය වගේ ස්ථානවල වැඩ කරන ලංකාවේ ඉන්නවා. ඒ ආයතනවල ප්‍රධානියට කියලා මගේ මෙහෙම යාළුවෙක් ඉන්නවා, මගේ නෑදෑ කෙනෙක් ඉන්නවා, පුළුවන් නම් මට ගෙන්නලා දෙන්න කියලා ඒ ප්‍රධානිය හරහා එයාගේ ඩොකියුමන්ට් එක එයාට ඉල්ලුම් කරන්න පුළුවන්. එයාගේ ස්පීඩ් එක හරහා මේකට ඉල්ලුම් කරන්න පුළුවන්. නිකන් ඉල්ලුම් කරන්න බෑ. ඒකේ එයාගේ තොරතුරු තියෙනවා. ඉතින් ගොඩක් බලන්න එයාගේ වාර්ෂික ආදායම, එයාලා රජයට ටැක්ස් ගෙවනවද, එයාලා ගාව කී දෙනෙක් වැඩ කරනවද, ඒ දේවල් එක්ක බලලා තමයි එයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම ඩොමැස්ටික් කියන්නේ ගෙවල් වල බලා ගන්න, ගෙවල් වල වැඩ කරන්න, වයසකයි බලා ගන්න. ඒ වගේත් ඉතින් ගොඩක් ඉතින් ලංකාවේ මෙහි ගෙවල් වල වැඩ කරන්න. ඉතින් ඒගොල්ලන්ගේ සින්යෝර්ලාට කියලා මේ කියන්න පුළුවන් මගේ යාළුවෙක් ඉන්නවා, මගේ සහෝදරයෙක් ඉන්නවා, පුළුවන් නම් ගෙනලා දෙන්න මේකට ඇප්ලයි කරන්න කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ වතු වීසා කරනවා නම් වතු වීසත් මෙහි වතු තියෙන, ඒ කියන්නේ යාළ කුෂිකර්මාන්තයේ යෙදෙන අය ඉන්නවනේ, ඒගොල්ලන්ගේ ප්‍රධානියෙකුට කියලා ඒ වගේම කෙනෙක්ව ගෙන්න ගන්න ඕන කියලා එයාලා හරහා ඒක ගෙන්න ගන්න පුළුවන්. ඒ කැටගරිස් තුනටම ඉතින් ඒගොල්ලන්ගේ බලන දේවල්, ඒ කියන්නේ කරුණු බලනවා. ඒ කියන්නේ රජයට ටැක්ස් ගෙවලාද, එයාලට ගෙන්නන්න හැකියාවක් තියෙනවද, ඒගොල්ලන්ගේ ආදායම කොහොමද, වාර්ෂික ආදායම, එයාලට සේවිච්චර සේවකයින්ට පඩි ගෙවන්න පුළුවන්ද, ඔය වගේ දේවල් බලලා තමයි එයාලට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඉතාලියේ ඉන්න ලංකාවයටත් කෙනෙක්ව ගෙන්න ගන්න පුළුවන්. ඒ කියන්නේ කොහොමද කියන්නේ, ඒගොල්ලන්ගේ වාර්ෂික ආදායම, ඒ කියන්නේ වාර්ෂික ආදායම ඒගොල්ලන්ගේ වැඩි නම්, එතනක ඔයාලගේ කෙනෙක් ලංකාවේ කෙනෙක් මෙහි ඉතාලියේ ජීවත් වෙනවා නම්, මෙහි පදිංචි වෙලා ස්ථිර රැකියාවක් කරනවා නම්, එයාගේ වාර්ෂික ආදායම රජයෙන් ඉල්ලන ඒ වාර්ෂික ආදායම එයාට තියෙනවා නම් එයාට ඉල්ලුම් කරන්න පුළුවන් එයාගේ ගෙදරට වැඩ කරන්න කෙනෙක් ගන්නවා කියලා. උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් මගේ වාර්ෂික ආදායම 20000ක් ඕන කිව්වොත් මට කෙනෙක්ව ගෙන්නන්න, මට 20000ක් මගේ වාර්ෂික ආදායම යුරෝ 20000ක් තියෙනවා නම් මට පුළුවන් ලංකාවේ කෙනෙක්ට ඇප්ලයි කරන්න. මගේ ගෙදර වැඩ කරන්න තියෙනවා, නැත්නම් මගේ ගෙදර කාවහරි වයස කෙනෙක්, මගේ ඥාති වයස කෙනෙක් ඉන්නවා, එයාව බලා ගන්න මට වැඩකාරයෙක් ඕන, මගේ ගෙදර වැඩ කරන්න මට වැඩකාරයෙක් ඕන කියලා මගේ මෙච්චර වාර්ෂික ආදායමක් තියෙනවා. ඒ දේවල් රජයට පෙන්ලා ඉවරලා මට පුළුවන් ඉල්ලුම් ඉදිරිපත් කරලා ලංකාවේ කෙනෙක් ගෙන්නන්න. විශේෂම කරුණ ඉතින් මේක ගෙන්නන්න පුළුවන් කියන්නේ ඉල්ලුම් කරන හැමෝටම මේක හරියයි කියන බලාපොරොත්තුවක් තියාගන්න බෑ. මොකද තවම ස්පොන්සර්ගේ මේ ප්‍රශ්න තිබුණානේ, ගොඩක් ප්‍රශ්න. ස්පොන්සර්ගේ කලින් චෙක් කරනවා 2024 නොවැම්බර් මාසේ ඇප්ලිකේෂන් පුරවලා තියෙන්න ඕන වුණා. ඒව චෙක් කරුවා දෙපාර තුන් පාර. එහෙම චෙක් කරලා තමයි එයාලට ක්ලික් ඩේ එකට ක්ලික් කරන්න දිනයක් දුන්නේ. එතකොට ඒ ක්ලික් කරලත් හැමෝටම දාගන්න බැරුව ගියා. දාපු එක ටයිම් පරක්කු වෙලා මේ වුණා. එතකොට එහෙම බලපුවාම ඒගොල්ලන්ට අසාධාරණයක් වෙනවා මෙතන. මෙයාලට ලැබුණොත් මේ ෆෝරි කෝටා එකෙන් දාන අයට වීසා ලැබුණොත් අර ටයිම් එකට මාස ගාණක් බලන් ඉඳලා දාපු අයට ටයිම් එකත් එක්ක ක්ලික් ඩේ එකේ දවසේ දාපු අයට අසාධාරණයක් වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මොකද්ද වෙන්නේ, මොකද්ද කරන්න කියන එක අපිට 100%ක් හරියටම කියන්න අමාරුයි. ෆෝරි කෝටා වලට දාන හැමෝටම හරියයිද කියලා අපිට කියන්නත් බෑ. සමහරට දාන කිසිම කෙනෙකුට නොනොස්ස හම්බෙන්නේ නැතුව යන්නත් ඉඩ තියෙනවා. මොකද්ද කියන එක දන්නේ රජයට යම්කිසි ටැක්ස් එකක් ලබා ගන්න, ආදායමක් ලබා ගන්න මේ දේ කරනවද කියන එක දන්නෙත් නැහැ. ඉතින් අපි බලාපොරොත්තුෙන් ඉමු මොකද්ද වෙන්නේ කියන එක. ඉතින් අර විශේෂයෙන්ම කියන්න ඕනේ ඉතින් මේක අපිට 100%ක් විශ්වාස කරන්න බෑ. ඉතින් මේ දවස්වල ඉතින් දැන් ඒජන්සි වල කට්ටිය FB එකේ පෝස්ට් දානවා මම දැක්කා. සමහරක් ඔය ලංකාවට කෝල් කරලා ලංකාවේ කට්ටිය වෙනම යනවලු ටවුන් වල සමහරක් අය ආරංචියක් ආවා මේ ඉතාලියට යවනවා, ඉතාලියට යනවා 140,000 ගියා. සමහරක් එහෙමත් යනවා කියලා ආරංචියක් ආවා. ඇත්තද බොරුද දන්නේ. ඉතින් එහෙම මිනිස්සයන්ට අහු වෙන්න එපා. හොන්දට හොයලා බලලා විශ්වාසවන්තම කෙනෙක්, ඒ කියන්නේ ඔයාලගේ ළඟම විශ්වාසවන්ත කෙනෙක් ඉතාලියේ ඉන්නවනම් එයාලා හරහා පමණක් සම්බන්ධ වෙලා මේකට ඇප්ලයි කරන්න බලන්න. ඇප්ලයි කරන්න, මෙහෙම ඇප්ලයි කරුවා කියලා
ඔයාලට අනිවාර්යයෙන්ම නුල්නොස් එක ලැබෙයි කියලා කියන්න අමාරුයි. ඔය කැටගරිස් තුනටම ස්පොන්සර් ඩොමැස්ටික් වතු ඔය කැටගරිස් තුනටම ඉල්ලුම් කරන්න පුළුවන් මේ අවුරුද්ද පුරාවටම. මෙහි ඔයාලා වැඩ කරන ලංකාවේ වල කවුරු හරි මෙහි ඉතාලියේ ඉන්නවා නම් එයාලගේ මාර්ගයෙන් එයාලට ඒ වාර්ෂික ආදායමේ අවශ්‍ය සුදුසුකම් තියෙනවා නම් එයාලව මාර්ගයෙන් හෝ එයාලා වැඩ කරන තැනක ප්‍රධානියෙක්ගේ මාර්ගයෙන් හෝ ඔයාලා ඉල්ලුම් කරලා බලන්න. ඉල්ලුම් කරුවා කියලා 100% විශ්වාසයෙන් ඉන්න එපා. ඔයාලට නුල්නොස් එක ලැබෙයි කියලා. මොකද්ද වෙන්නේ කියන එක, රජයෙන් මොකද්ද කරන්න යන්නේ කියන එක අපි හරියටම දන්නේ නැහැ. නමුත් එයාලා කියලා තියෙන්නේ මෙහෙම අවුරුද්ද පුරාවටම 2025 වසර පුරාවටම ඉතාලි වීසා සඳහා පිටජාතිකයින් ගෙන්නන්න ඉල්ලුම් කරන්න පුළුවන් කියන දේ විතරයි එයාලා කියලා තියෙන්නේ. එයාලා නැතුව සඳහන් කරලා නැහැ ක්ලික් ඩේ එකේ දාපු අයට සියලුම දෙනාට දීලා ඊට පස්සේ ෆෝරි කෝටා එකේ අයට දෙනවා. ෆෝරි කෝටා එකේ අයට දීලි වෙරලා පස්සේ ස්පොන්සර් එහෙම කිසිම දෙයක් මෙයාලා පැහැදිලිව කිසිම දෙයක් කියලා නැහැ. මෙයාලා කියලා තියෙන එකම දෙයයි පෙබරවාරි 2025 පෙබරවාරි 17 ඉඳන් 2025 දෙසැම්බර් 31 වෙනකන් ඉතාලි වීසා සඳහා කැටගරිස් තුනටම ඉල්ලුම් කරන්න පුළුවන් කියලා විතරයි මෙයාලා කියලා තියෙන්නේ. ඒක වීසා එක නුල්නොස් එක හම්බෙයිද හම්බෙන්නේ නැතුව තියෙයිද මොනවා වේද කියන එක අපි හරියටම දන්නේ නැහැ. ඒ හින්දා ඔයාලා ඕනවට වැඩිය විශ්වාස කරන්න එපා, අවිශ්වාස කරන්නත් එපා. අපිට හරියටම කියන්න බෑ හරියයිද නැද්ද කියන එක. Tamanට විශ්වාසවන්ත කෙනෙක් ඉන්නවා නම් විතරක් මේ දෙයට මේ ෆෝරි කෝටා එකට ඉල්ලුම් කරන්න. යම් කිසි මුදලක් ගනී මේගොල්ලෝ. ඉතින් ඒ මුදල දීලා ඇත්තටම ඉතින් ලොකු මුදලක් මේ ඉතාලියෙන් ලොකු මුදලක් යන්නේ නැහැ. ඉතින් පොඩි මුදලක් යන්නේ මුද්දර ගාස්තුවේ පොඩි ගාස්තු ටිකක් තමයි යන්නේ. ඉතින් ලක්ෂ 40 50 යන්නේ නැහැ. ඉතින් ඌ ඉතින් ඒ අර ගෙන්න කෙනාගේ අතට කුට්ටිය දාගන්න තමයි ඉතින් ඒ ගණන් ඉතින් ගන්නෙ. ඉතින් විශ්වාසවන්තම කෙනෙක් ඉන්නව නම් හරියන්න හෝ වරදින්න කියලා තමන්ගේ වාසනාව තියෙනවා නම් ලැබෙයි නැත්තම් නැති වෙයි. ඉතින් කෝකටත් කියලා ඉල්ලුම් කරලා බලන්න. නිකන් ඒජන්සි වලින් කිව්ව පළේට ඒජන්සි වලට මුලින් ලක්ෂ 5ක් 10ක් 15ක් දීලා ඉවරලා ආයේ මාස 4කින් 5කින් තව ලක්ෂ 10ක් 15ක් දීලා නුල්නොස් එක ලැබුණාට පස්සේ ඉතුරු ටික දෙන්න. ඒ වගේ දේවල් කරන්න යන්න එපා. මොකද අපිට හරියටම මේක ෂුවර් කරලා 100%ක්ම ෂුවර් ස්ථිරම කියන්න බෑ. මේකට ඉදිරිපත් කරන හැමෝටම නුල්නොස් එක ලැබෙනවා ඉතාලියෙන්ද ලැබෙනවා කියලා අපිට හරියටම කියන්න බෑ. මේක දැනට රජයෙන් කියලා විතරයි තියෙන්නේ මෙහෙම ඉල්ලුම් කරන්න පුළුවන් කියලා. ඉල්ලුම් කරන්න පුළුවන්. නමුත් අනිවාර්යයෙන්ම නුල්නොස් එක දෙන්න පුළුවන් කියන එකවත් එහෙම කිසිම දෙයක් මෙයාලා ඉතාලි රජය විසින් කිසිම සඳහනක් කරලා නැහැ. ඉතින් කිසිම කෙනෙක් ඕනට වැඩිය Taman දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි හින්දා කියන හැමෝටම අහු වෙන්නේ නැතුව ඒජන්සි වල ඉන්න අයලාට අහු වෙන්නේ නැතුව Tamanට විශ්වාසවන්තම නම් විතරක් විශ්වාසවන්තම කෙනෙකුට මේ සඳහා එයා මාර්ගයෙන් මේ ඉතාලි වීසා එකට ෆෝරි කෝටා එකට ඉල්ලුම් කරලා බලන්න. ඊට පස්සේ Tamanට ලක් එක තියෙනවා නම් එයාලා හරහා ඉතින් කතා බහ කරලා Tamanට නුල්නොස් එක ලැබෙනවා නම් එයාලා ඒ ස්පොන්සර් කරන කෙනාට ඒ ඉතාලි ප්‍රෙෆෙක්චුරකින් පණිවිඩයක් දෙනවා. එහෙම ඒක ලබා ගන්න පුළුවන්. ඉතින් බලමු මොකද්ද වෙන්නේ කියන එක. දැනට ඔය ටික විතරයි තියෙන්නේ. ඉතින් අවසාන වශයෙන් කියන දේ කාටවත් අහු වෙන්න එපා. Tamanට විශ්වාසවන්ත කෙනෙක් මාර්ගෙන්න විතරක් මේ දේ try කරන්න. මොකද දුක් මහන්සියෙන් හම්බ කරගන්න සල්ලි හින්දා. මම අවසාන වශයෙන් කියන්නේ මේ ටික තමයි මට කියන්න ඕනේ. අවසාන වශයෙන් කියන්නේ ඉතින් හැමෝටම ඉතාලියෙන් බලාපොරොත්තුෙන් ඉන්න හැමෝටම ඉතාලියෙන් වාසනාව ලැබෙන්න කියලා 2025 අවුරුද්දේ ක්ලික් ඩේ එකට ඇප්ලයි කරපු හැමෝටම නුල්නොස් ලැබිලා වීසා වෙදලා ඉතාලිය ඇවිල්ලා ජීවිතේ අනාගතය සාර්ථක කරගන්න ලැබෙන්න කියලා හැමෝටම අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආයේ ඉතාලියේ මොකද්ද වෙන්නේ කියන එක අලුත් අප්ඩේට් එකක් අරගෙන මම ඔයාලත් එක්ක බෙදා ගන්න එන්නම්. ඉතින් මාත් එක්ක ඔයාලා නැති සිටියට ඔයාලට ගොඩක් ස්තුතියි.